මේක කරුසි රණතුංගගේ කැපිචිනෝ පොත. මේක අපි කියවන්න ගත්තේ මේකේ දැක්කා කෝපි දැන හවස් කරුවක මේ සියලු ආශ්චර්යයන් ආරම්භ වුණේ. අපිට බලන්න හිතුණා මේ කෝපි දැන හවස් කරුවක ආරම්භ වුණු සියලු ආශ්චර්යයන් මොනවාද කියලා. පෙරලගෙන යනකොට මේකේ පුදුමයි හම්බුණා අපිට ජීවිතේ හැමදාම දරාගෙන තිබුණු ඉවසනා ඔබටයි මගේ මේ පිදුම ඉවසනා ඔබටයි ජීවිතේ හැමදාම දරාගෙන තිබුණු හැමදාම රිදුම්පේ දරාගෙන ගෑණි පිළිගන්න මගන්නේ හිතන ආයේ උඹ විතර 10ක් ගන්න කොටන්න පුළුවන් ගෑණි දරාගෙන ඉඳලා මායර මාත පතුක කෑල්ලක් ඊට පස්සේ ඉවසනා ඔබටයි මගේ මේ පිදුම ඒක ඔක්කොම ඉවසගෙන ඉන්න ඔයාලා තමයි පිදුම කියලා පොතේ කියනවා. මේක කවි පොතක්. මම හිතන්නේ මේක තර්ජනාගේ පළවෙනි පොත. හැබැයි මේක හරි අර ෆැන්ටසි කැලලකට කැමති මිනිස්සුන්ලා අර ගොඩක් මිනිස්සුන්ගේ ආර්ට් කැලල ඇතුලේ තියෙන අර මොකද කියන්නේ ඉන්න පුළුවන් හැකියාව අන්න ඒකට මේ මාර සාධාරණයක් කරලා තියෙනවා තර්ජනාගේ මේ කැපිචිනෝ පොත ඇතුලේ. පළවෙනි කවිය කියනවා ඉදෙන විතකදී ජීවිතේ තැන් වචනකින් හෝ විනාශෝ පඳුළු නොමදී විරහා නොමැතිව තුරුලටම ගෙන විනාශෝ නොනිතනා විට ළඟට ඇවිදී ආදරයෙන් පියසු ප්‍රේමයක් ඇත හදවතේ ඇති ගැඹුරුතම තැන් නැවිසු ප්‍රේමයක් ඇත හදවතේ ඇති ගැඹුරුතම තැන් නැවිසු. මම හිතන්නේ මේක බලන උඹලත් ගොඩක් තුඹ ඔය කෑල්ල තියෙනවා. ප්‍රේමයක් තියෙනවා හදවතේ ගොඩක් දැන් අවශ්‍යපු ප්‍රේමයක් ගොඩක් උඩ තියෙනවා. ඊට පස්සේ මේක තව ටිකක් පෙරළුවහම 2 hours later පස්සේ කවියට තියෙනවා පිටුව 11 මාතෘකාව පාපෝච්චාරණයක් සෑම සතියකටම වරක් දෙවරක් ඔහු තෙවන සිල් පදේ හිඳා ඔතෙක් දැනසූ නමුදු මාහට ලැබුණේ නැත දාම හිඳා දරා ගන්නට බැරි තරම් දුක් හිත තුලින් මම නාපුහිඳා ඈ ඕකි කියලාට මම පළමු සිල් පදේ හිඳා මට මේක විචාරය කරන්න බෑ පැහැදිලි කරන්න බෑ මේක එකක් තමයි මම විශ්වාස කරනවා අපේ channel එක වගේ channel එකක් බලන ගොඩක් උන්ගේ ආර්ට් කැලල උන්ලා නැත්නම් ඉන්දිලා මේ හැම එකම නෙවෙයි මම හිතනවා උන්ලා TikTok බලයි කියලා TikTok බලනකොට අපේ මේ channel එක හොදලා බලන්නේ අර ආර්ට් කැලල උන්ලා මේක හොයාගෙන යනකොට එන්න මේක රැඳෙනවා දෙන පැහැදිලි කරන්න ඕනේ නෑ කියලා මම හිතනවා හේතුව මේක බලන ගොඩක් උන්ද හින්දුවක් වුණා දැන් මම පොටින් ගත්තාම මට සාමාන්‍ය හින්දුවක් වුණත් කවියක් වුණත් ඒක යතනින් හාරලා උත්තර මට ඒක පැහැදිලි කරගන්න ඕනවත් නැත්නම් කවුරුත් මේක මේ ඇඟිල්ලෙන් ඇනලා මේ වචනේ ඇතුලේ මෙහෙම කෑල්ලක් ඇඳලා තියෙනවා කියලා ඇනලා පෙන්නන්න ඕනේ නැහැ. මේක කියවගෙන යනකොට මේ ආර්ට් කෑල්ල උන්නලා තියෙන එක දැනෙනවා. එතකොට මම විශ්වාස කරනවා මේක බලන ඔයාලට කිමයි කියලා ඒක හින්දා එදා මහරෑ ඕගොල්ලෝට මම පළමු සිල් පදේ දීලා කියනවා මම පැහැදිලි කරන්න යනවා. මොකද මේ වීඩියෝ එක අපේ ගෙදර කට්ටියත් බලන් ඉන්නවා. ඒක කොහොමද කන්ට ගාලනේ පැහැදිලි වෙන්නේ. ගොඩක් උන්ගේ සිල් පදේ දීලා දෙවි එතකොට මේ පොතේ තරුසිනාගේ කැපිචිනෝ පොතේ සාමාන්‍ය විනාඩි මේක කියවගෙන යනකොට මට අහුවෙච්ච ඒ කියන්නේ මට මං කැමති කොටසක් ඇතුලේ වැඩිපුරම කතා කරන්න ටිකක් මේ කායි පන්තියකට හම්බුනේ ලෝලොස්ෙන් කාලිය ඇත්තම කවුද ඉස්සරේ මේ අපේ වයසට ලීකෝ වල කතා හම්බෙන්නේ මේක මේ ටිකක් අපිට තාක්ෂණ ප්‍රමාණය වෙලියෙන්ද කියලා මට හිතුණා. ඒ වුණත් මම කතා කරන්න ඕනේ මම කියන්නේ සිත්තරා වෙන කවුරුවත් නෝ රූපතාම උගත්තලේ මෙතරාගතින් නෝ මතක නිදේ රණහත් නැවිලි
ලෝකයාට මොදේ අඟපත පෙන්වනවා දැක්කේ කඩුව වෙනුවට පින්කලක් ළඟයි නින්දේ බැල කලින් කාල ගෙවිලා යද්දීට ඇරුණු සිංදුරු දල්දොරේ මගේ කුටියට යාබද ඇති සිතුවමක් ලොව දුටු වෙලේ තැවම ඔබගේ නිරුවතක් ගැන වර්ණනාවක් එක්කලේ අපේ අතරේ වෙච්ච දේවල් උන් මවාගෙන පැටකලේ දිජ්ජු මේගා නුබල පමණ දන්නේ ඇත්තම විස්තරේ මල් මිටක් අරගත්තේ හැබැයි කැමැත්තෙන්ම සිත්මලේ නොවුන දේවල් සැවම කියනවා ඒවල් ලියවුණ පත්තරේ අනේ මන්දා ඇත්තටම බං ලෝකයාටම මමද මේවා හෙළි කළේ මීට කාශ්‍යප මේකේ කාශ්‍යපට වෙලා තියෙන වැඩේ තමයි ඇත්තටම ලෝකයාටම මමද මේවා හෙළි කළේ අපේ සමාජයේ ගත්තම ඕමතර ඉවත් ඉක්මනට තීරණය කරනවා මොකද මේ තොරන්න වෙලාවදී නෑ උඹ දුම් දෙලා වැඩක් නෑ හැබැයි මොකක් හරි දැක්කම ඉක්මනට තීරණය කරනවා ඔක්කොම දේ ගන්න කට්ටිය වගේ ඉක්මනට තීරණය කරනවා ඒක සමාජ සම්මතයේ වගේ මාන ඇතිවීම හරි මොකක් හරි පිළිවෙත් එක ඒක නතර වෙන්නේ නැහැ දිගින් දිගටම කියනවා අපිත් දැකලා තියෙනවා අපිට කතා කියනවා එතකොට මේක මට කියන්න ඕනි කම්පිටේ ඇත්තටම බන් ලෝකයාට මමද මේවා එල්කලේ මනමේ කුමාරී ඊළඟට කියන මනමේ කුමාරී ගැන ලෝකය ඒකත් එක්ක මනමේ කුමාරී කිසි ඉදන්නද කොණ්ඩේ සීරවිතෝ මනමේ කුමාරී බනෝ මොකද්ද ඒක ගොඩක් තැන්වල වෙලා තියෙනවා ඒක කඩුව දුන්න දුන්දරෝ ගත්තද තාම සැකයක් තිස්සින්දා ඕන කැලක් තියෙන සසීපදිත්තේ අම්මා බලන කඩුව දුන්නායේ මේකේ තියෙනවා නඩුව කියලා එකක් හැමදාම වේදිකාවක පිළෙනවා නඩුව කොහොම පුරවන්නද මේ දකින්න අඩුව ඇත්තටම දුන්නේ නෑ වැද්දාට කඩුව ඒත් අන්තිමට සාක්ෂි නෑ අහවරයි කුමරියයි බඩුව කොන්දේසි විරෝධෝ කුමාරිය බඩුව ඒ වගේ අර මේකේ තියෙනවා ඇත්තටම බං ලෝකයාටම මම දුන්නා එලිකරේ කිය. ඒ කියන්නේ අර දෙකෙත් කොන්දේසි විරෝධෝ මේක කතන්දර නෙවෙයි මේක කාශ්‍යප තමයි වැරදිකාරයා. එතකොට මේකේ අවසානයේ මට හම්බුන කවිය තමයි මේකේ තියෙන කවිය ඔක්කොම කියවන්නත් බෑ මට. හේතුව ඉතිහාසයක් තියෙනවා කවි 56ක් තියෙනවා. ඒ පාළුවේ ඉතිහාසය තුනක විතර වීඩියෝ එකක් කරන්න බෑ නේද? මේක හත්වෙනි කවිය මම අන්තිමට තෝරගත්ත එක. අතින් නතෝබ ඇයත් සමගම එකට පැටලුම් තවත් ලියා තැබීම් ලියුම් කවරේට එකම එකෙක් කවා දුටුවේ නෑ නුඹ මගේ දැසින් කඳුළු හැංගුව බව සිතින් විතරක් දෙන්තිරුණත් ගෙවීමට ඇති පවා සිතින් විතරක් දෙන්තිරුණත් ගෙවීමට ඇති පවා ඒක පාසිකල වල තියෙන ලොකු කතාවක් මම හිතනවා මේ පරිපූර්ණ පද්ධතියේ හතරක් ඇතුලේ සම්පූර්ණයෙන් ඉලියට දාලා තියෙනවා කියලා. මේක හරිය ලස්සන කොටක් පොඩි පොතක් කවි පොතක් මම මේක ගත්තේ විපාර කොළඹ පිටුපැයේ මේක මම පරිචිනන්ගේ පේජ් එක කියන Facebook page එක පරිචි ගන්න කියලා ඒකට වීඩියෝ කරලා තමයි ගන්න පුළුවන් ඉස්තරේ ඔයාලට දැනගන්න පුළුවන් මේ නම්බර් මොකුත් නෑ දෙන්න කොන්ටැක්ට් කරගන්න ෆොටෝ ගන්න පුළුවන් ෆොටෝ හරි ලස්සනයි ඒ කියන්නේ අර සාම්ප්‍රදායික කවි වලින් යාට යන්න සාම්ප්‍රදායික කවි වලට හැවියේ අමුතු කැලලා දාලා තියෙනවා මම හිතන්නේ මේක තර්ජනයේ පළවෙනි කොට මම කලින් කිව්වා දන්නේ නෑ හැබැයි මේ කොට ඇතුලේ කවියට මේකට මාර සාධාරණයක් කරලා තියෙනවා කියලා හිතෙනවා ඒක නිසා පුළුවන් නම් අරන් කියන්න පොතේ අන්තිමට මෙහෙම තියෙනවා අවුලක්දී එකින් එක මම දැකපු දීම මේක තමයි මුල්ම තැන හැම තැනකදීම ඉතින් නැති ඔතෙන් සිනහවක් දීම මොබ තමයි ආදරේ සොඳුරුකම වීම එන හැමෝටම ජයය ආයෙත් වීඩියෝ එකක් දාන්න ඒක බලන්න අපිත් එක්ක කියලා ඉන්න දෙන්නෙක් ජය ජය වේවා